හායි යාළුවනේ කොහොමද? ඔන්න ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා ඔයාලා මගේ channel එකට. අද මම අරගෙන ආ වීඩියෝ එක තමයි අපි කොහොමද අපේ batch trip එක ගියේ කියලා. මේ තියෙන්නේ අපි batch trip එක ගිය දවසේ කලින් දවසේ රෑ. ඒ කියන්නේ අපි hike එක කරන දවසට කලින් දවසේ තමයි කැම්පස් එකෙන් පිටත් උනේ. අපි මාතරින් ඉඳලා පේරාදෙනියට යන්නත් ඕනනේ ඉතින්. ඔන්න ඉතින් අපි බලන් හිටියේ අපේ බස් ටික එනකන්. බස් ටිකත් ආවා. බලන්නකො මේ තියෙන්නේ මං කියපු බස් එක ලස්සනයිද කියලා. මේ දවස කියලා කියන්නේ සරසවි ජීවිතයේ හරිම ලස්සනම දවසක්. මොකද මුළු අවුරුදු 4ම කාලයේ පුරාවට අපිට මේ වගේ දවසක් එන්නේ එකම එක වතාවයි. ඉතින් යාළුවොත් එක්කලා මේ වගේ ගමනක් යන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක මාරම ලස්සන අත්දැකීමක්. මේ වෙද්දී අපි කැම්පස් එකට ඇවිල්ලා පේරාදෙනිය මේ මං ඉන්නේ අක්බර් පාලමේ. ඇත්තටම මාරුම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. මමත් හරිම කැමති කැම්පස් එකක් තමයි පේරාදෙනිය කැම්පස් එක කියලා කියන්නේ. ඔන්න අපි දැන් යන්න තමයි හදන්නේ. මේ කට්ටියම පොලිමට යන්නේ හයික් එක පටන් ගන්න තැනට. මේ වෙලාවට දැක්කම මොකද කියන්නේ තියෙන දිස්මි? ඇත්තටම හරිම සතුටුයි. wrong answers only නේ. මං හරි ආසාවෙන් ඉන්න ඉතින්ට යන්න. ඔයාට wrong answers only. ඇත්තටම මොකද කියන්නේ? අරගෙන මට හරි මහන්සි දැන්. wrong answers only. මහන්සි නෑනේ කියන්නේ. හරිම ලේසි පාරක් හලු. තැන්නක්. අපි මේ වෙනකොටත් හරියටම අපි හයික් එක පටන් ගන්න තිබුණේ. ඔයාලට පේනවද දන්නේ පාර තියෙනවා මේ හරියට වාහනයකින් එන්න පුළුවන් ඇත්තටම. ඒ කියන්නේ වාහනයකින්වත් යන්න බැරි හරියට අපි තාමත් ගියේ නෑ. හැබැයි මේ වෙද්දිත් අපි ගොඩක් දුර පයින් ආව කට්ටියට ටිකක් මහන්සිත් එක්කලා. ටික දුරක් ආවට පස්සේ අපිට මෙතනදී වතුර හම්බ වුණා. ඒ නිසා අපි අපේ දවල් කෑම එක මෙතනින් අරගත්තා. ඔන්න ඉතින් කෑම එකත් අරගෙන අපේ මහන්සිය යනකම් එතනට වෙලා ටිකක් ඉඳලා අපි ආයෙමත් අපේ හයික් එක පටන් ගත්තා. අයින අතර උනේ වීඩියෝ එක විතරයි ගේද මම මේ වීඩියෝ එක එඩිට් කරනකොටත් අපි ට්‍රිප් එක ගිහින් ඇවිත් ටික දවසක් වෙනවා. ඇත්තටම මේක බලනකොටත් මට හිතෙන්නේ ආයෙමත් අනේ මේ දවසට අපිට යන්න තිබ්බනම් කියලා. ඇත්තටම අවුරුදු 4කට අපි හැමෝම චුටි කාලයකට තමයි කැම්පස් එකට එන්නේ. ලංකාව වටෙන්ම යාළුවෝ අපිට ආවට පස්සේ හම් වෙනවා. ඉතින් ඒ යාළුවොත් එක්ක අපි අවුරුදු 4යි කැම්පස් එක ඇතුලේ ඉන්නේ. ඒ කාලේ හරිම සුන්දරයි.
ඒ කාලේ දැන් ඉවර වෙන්නත් ලං වෙගෙන එනවා. ඉතින් මේවා දකින්නකොට හරිම දුකයි සහ මේ මතක හරිම ලස්සනයි. ආපස්සට හැරිලා බලනකොට අපිට ඉතුරු වෙන්නේ මේ ලස්සන මතක විතරයි. ඉතින් කවදමාරි දවසක අපිටත් යාළුවෝ හම්බුන දවසක අපිට මතක් කරන්න පුළුවන් වෙයි ඒ ලස්සන මතකයන් ආයෙම පාරක්. මේ වීඩියෝ එකත් ඒ මතක පොත්තේ තවත් ලස්සන පිටුවක් වෙයි. එන්න මාලි. එන්න මාලි එන්න. හරි කමෝන්. යාළුවොත් එක්ක විකාර කර කර පිස්සු නට යන මේ ගමන මට නම් ඇත්තටම කිසිම මහන්සියක් දැනුන්නේ නැහැ. ගමන හරිම විනෝදයි. මේ ටික නම් දාලා යන්න මාරම ලෝභයි. ඒ තරමටම ලස්සනයි. අපි ආපහු පාරට බහිනකොට ආවේ මේ පැත්තෙන් නෙවෙයි නිසා අපිට ආයෙම පාරක් මේවා බලන්න බැරි වුණා. ඒකට මේ වෙලාවේ මොකද්ද කියන්න තියෙන අපිට? මට මේ වෙලාවේ කියන්න දෙන්නේ ඉතින් අපේ කකුල් පව්. නෑ ඇත්තටම මා රාතල් සිරාවට වෙනස් මතකීම 450ක් විතර එකගෙන කඳුරගෙනවා කියන්නේ මෙහෙම වෙනම මතකීම. මේ ටික ඇත්තටම පොඩි දුරක් වුණාට මේක යන්න තමයි අපිට ගොඩක්ම වෙලා ගියේ. මං හිතන විදියට අපිට ගොඩාක් වෙලා ගියා. අපේ පිරිසත් ඇත්තටම වැඩි නිසා. තාම යනවා. ඔන්න අන්තිමට අපි ආවා. මම කලින් ආවා කියලා කිව්වට තව චුට්ටක් ඉතින් යන්න තියෙනවා. අනිත් අය අපිට වඩා ඉස්සරහින් ඉන්නේ. එයාලා ඉන්න තැනට යන්න තව ටිකක් තියෙනවා. ඔන්න ඔය ඈතින් පේන්නේ එයාලා ඉන්නවා. ඔන්න එතෙන් තමයි අපි යන්න ඕන. අන්තානේ කඳුහුණු නැතිසාරා අවනක් වී එන්නම් ඔබේ සුවඳ රැක් කුතිය සමීපේ උසුමක් වී ඉන්නම් උසුමක් වී ඉන්නම්. අපි උඩට වෙලා ටික වෙලාවක් හිටියා. දැන් අපි පහළට යන්න තමයි හදන්නේ. හොඳටම හවස් වෙලා අපි ඉක්මනින් පහළට බහින්න ඕනේ දැන්. ඔය ඇතින් පේන චෛත්‍යයක් තියෙනවා. ඒ චෛත්‍ය ළඟට තමයි අපේ බස් ටික එන්නේ. අපි ඉක්මනට මෙතනට යන්න ඕනේ. ඔයාලා දන්නවද දන්නේ නැහැ මේ පේන්නේ සඳගිරි සෑය. අපි ආපහු පහළට බැස්සේ ගියපු පාරෙන් නෙවෙයි මේ පාරෙන් යනකොට පොඩ්ඩක් බහින්න අමාරු තැන් එහෙමත් තිබුණා. හැබැයි මේක ළඟ පාරක්. කරුවල නිසා තමයි ඒ තැන් වලින් ටිකක් බහින්න අමාරු. නේත් ඉතින් ලොකු අවුලක් තිබුණේ නැහැ. හන්තානෙට පායන්නේ.
ඉන්නේ අපේ කට්ටිය තාමත් ගොඩක් උඩ එන ගමන්. කරුවල වැටිලා චුට්ටක් විතර ය아가න්න අමාරු වුණාට ඉතින් මම නම් මේ වගේ ගමන් වලට හරිම කැමතියි. අපි පහලට ආවට පස්සේ මම මොනවත්ම වීඩියෝ කරලා තිබුණේ නැහැ. මොකද අපේ යාළුවෝ දෙතුන් දෙනාට චුට්ටක් විතර අමාරු වුණා. ඒ නිසා මම වීඩියෝස් අරන් තිබුණේ නැහැ. අද වීඩියෝ එක නම් මෙතනින් ඉවර කරන්න. මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩක් thank you. එහෙනම් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්.